සාදරයෙන් පිළිගන්න තච්චර ප්‍රෝ YouTube channel එකට. ඉතින් ඔයාලා මේක තුල ආර්ඩ්‍රෝ කතා කරන වීඩියෝ සීරීස් එකේ හතරවෙනි එකත් එක්ක. ඉතින් මම කලින් වීඩියෝ ඔයාලගේ ආර්ඩ්‍රෝ දුන්නේ නැත්නම් අපි කරන ආර්ඩ්‍රෝ ප්‍රොජෙක්ට් රන් කරන ටෙස්ට් කරන පුළුවන් වෙබ්සයිට් එක ගැන කියලා දුන්නා. අපි අද වීඩියෝ එකේ LED bulbs 10ක් භාවිත කරගෙන සරල ආර්ඩ්‍රෝ ප්‍රොජෙක්ට් එකක් කරනවා. ඒ වගේම අපි variables ගැන කතා කරනවා. variables වලදී අවශ්‍ය data types ගැන අපි අද වීඩියෝ එකේ කතා කරනවා. ඒ වගේම අපි අද වීඩියෝ එකේ for loops ගැන කතා කරනවා. ඉතින් අපි කතා කරනකොට අද වීඩියෝ එකට ඔයාලට මාතාව subscribe කරන්න subscribe කරා. ඊට අමතරව bell icon එක තෝරලා තියන්න. එතකොට මම වීඩියෝස් ඔයාලට ගන්න පුළුවන්. අපි යන කතා කරනකොට අද වීඩියෝ එකට යන්න. ඉතින් අපිට මේ වැඩේ කරන්න මේ වගේ බ්‍රෙඩ්බෝඩ් එකක් අවශ්‍ය වෙනවා. ඒ බ්‍රෙඩ්බෝඩ් එක වගේම LED bulbs 10ක් අවශ්‍ය වෙනවා. ඒ වගේම male to males jumper wires 12ක් අවශ්‍ය වෙනවා. අපිට මේ වැඩේ කරන්න ප්‍රධාන වශයෙන් Arduino Uno board එකක් අවශ්‍ය වෙනවා. අපි නම් බලමු මේ ප්‍රොජෙක්ට් එක කරන්නේ කොහොමද කියලා. මුලින්ම මේ LED bulbs 10 අපේ breadboard එක කනෙක්ට් කරගන්නවා. ඉතින් අපි මොකද breadboard එක කනෙක්ට් කරද්දී අපේ pins කනෙක්ට් කරන විදිය ගැන දැනගන්න ඉන්න ඕන. මම ඒකට මේ ඊට පස්සේ double tape එක පොඩ්ඩක් කරලා අයින් කරගන්නවා. ඊට පස්සේ සන්නායක සන්නායක සම්බන්ධ වෙලා තියෙන්නේ මේ දිග අතර මෙහෙම මේ තියෙන පින්ස් ටික මේ දිග අතර කෙලින් සම්බන්ධ වෙලා තියෙන මේ පින් ටික. ඒ වගේම මෙතන මැද තියෙන පින්ස් මේ අතර කනෙක්ට් වෙලා තියෙන මේ දිගටම කනෙක්ට් වෙලා තියෙන්නේ. ඊට පස්සේ මෙතන මැද ඉරෙන් එහා පැත්ත ටික මේ ටික වෙනම කනෙක්ට් වෙලා තියෙන්නේ. ඉතින් අපිට LED light එක කනෙක්ට් කරද්දී මෙතන අග්‍රය සම්බන්ධ වෙන ධනායක සම්බන්ධ මේ LED bulbs 10ක් කනෙක්ට් කරගන්න පුළුවන්. අපි මොකද IC එක කනෙක්ට් කරනවා නම් අපි IC කනෙක්ට් කරද්දී IC එකේ දෙපැත්තට තමයි පින් තියෙන්නේ. ඉතින් අපි IC එක කනෙක්ට් කරද්දී මේ වගේ මැදට line එක IC එක short වෙන්න පුළුවන්. ඉතින් IC එක කනෙක්ට් කරනවා නම් මේ මැද රේඛා දෙක මේ මැද රේඛාව අතර තමයි කනෙක්ට් කරන්නේ. ඒ IC එකේ එක පැත්තක පින් ටික මේ බෝඩ් එකේ මේ පැත්තට අනිත් පැත්තේ පින් ටික මේ පැත්තට තියලා තමයි අපි කනෙක්ට් කරන්නේ. අපි නම් දැන් LED bulbs 10 මේ බ්‍රෙඩ්බෝඩ් එකට කනෙක්ට් කරගමු. මේ සර්කිට් ඩයග්‍රෑම් එක මේ වීඩියෝ එකේ උඩින් දැන් ඔයාලට පේනවා. මට දැන් මේ ප්‍රෝග්‍රෑම් එකේ වෙන්න ඕන. මුලින්ම මේ පළවෙනි තියෙන ලයිට් එක පස් වෙලා ටික වෙලාවක් තිබිලා ආයි මේ නිවෙනකොට මේ දෙවන ලයිට් එක පත් වෙන්න ඕන. ආයි මේ ලයිට් එක පත් වෙලා ටික වෙලාවක් තිබිලා ආයි මේ ලයිට් එක නිවෙනකොට මේ ලයිට් එක පත් වෙන්න ඕන. මේ පැත්තෙන් දිගට මෙහෙම පත් වෙලා ගිහින් ආයි මේ පැත්තෙන් මේ පැත්තට දිගට පත් වෙලා එන්න ඕන. අපි දැන් බලමු ඒකට කෝඩ් එක ලියාගන්නේ කොහොමද කියලා. ඉතින් අපි දැන් මේ අපේ LED bulbs කනෙක්ට් කරපු පින් ටික output විදිහට ලියාගමු. අපි ඒකට මුලින්ම pin mode අපේ පළවෙනි LED bulb එක කනෙක්ට් කරලා දෙවෙනි pin එකට මම හින්දා 2 කියලා ටයිප් කරලා output එක කරගන්නවා. මම ඊට පස්සේ මේ කෝඩ් ලයින් එකම 10 වතාවක් කොපි පේස්ට් කරගන්නවා.
දැන් දෙකේ නොස් තුන දාගන්නවා. අපි දැන් මේ සේරම් පින් ටික අවුට්පුට් එක අපිට ලියාගත්තා. මම දැන් මෙතන අපේ පළවෙනි ලයිට් එක පත්තු වෙන්න කියලා ලියනවා. මම ඒකට digital right දෙවෙනි පින් එක hi මම දැන් මේ කෝඩ් ලයින් එක ඊට පස්සේ මම මෙතන ඩිලේ එකක් තියනවා. මම මෙතන මිලිසෙකන්ඩ් 100ක් ඉන්න කියනවා. මම ඊට පස්සේ ආයි මේ ලයිට් එක නිමෙන්න කියලා ලියනවා. digital right දෙවනි පින් එක low අපි දැන් මේ කෝඩ් ලයින් එක කොපි පේස්ට් කරගමු. මම දැන් දෙක නොට් තුන කියලා දානවා. අපි දැන් මේ ප්‍රෝග්‍රෑම් එක පළවෙනි ලයිට් එකේ නම් පත්තු වේගන යන තමයි මේ කෝඩ් ලයින් අපි මේ ප්‍රෝග්‍රෑම් එක ලිව්වේ. අපි දැන් මේ ප්‍රෝග්‍රෑම් එක අපේ බෝඩ් එකට අප්ලෝඩ් කරලා බලමු. ඉතින් මේ බෝඩ් එකට අප්ලෝඩ් කරන්න කලින් මේ tools කියන එකට ගිහිල්ලා අපේ මෙතන හරියට ඔයාලා කනෙක්ට් කරලා තියෙන Arduino board එක select කරන්න ඕනේ. මම මෙතන කනෙක්ට් කරේ Arduino board එකක් ඉඳලා Arduino කියලා select කරනවා. ඊට පස්සේ ආයෙ අපි tools ගිහිල්ලා අපේ මෙතන Arduino board එක කනෙක්ට් කරලා තියෙන serial port එක select කරන්න ඕනේ. ඔයාලා ඒක හොයාගන්න දන්නේ නැත්නම් මෙතන search bar එකේ device manage කියලා search කරන්න. search කළාට පස්සේ මේ විදිහට ඔයාලා device manager එක open වෙයි. ඊට පස්සේ මෙතන ඔයාලා ports යටතේ මෙතන පෙන්නයි ඔයාලා Arduino board එක කනෙක්ට් කරලා තියෙන port එක. USB serial CH340 COM port 9 කියලා තමයි මට පෙන්නන්නේ. ඔයාලා Arduino board එක මෙතන පෙන්නයි. ඉතින් ඔයාලා Arduino board එකේ port එකක් select කරගන්න. ඊට පස්සේ ඔයාලා Arduino board එකේ මොකක්ද වැරද්දක් තියෙනවා කියලා හොයාගන්න ඕන නම් මෙතන verify කියන බටන් එක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලා code එක verify වෙනවා. මම code එක කිසි ප්‍රශ්නයක් නැතුව verify වුණා. ඉතින් non compliant කියලා පෙන්නනවා. මම ඊට පස්සේ මේක අපේ Arduino board එකට upload කරනවා. දැන් ඔයාලා පේනවා අපේ පළවෙනි ලයිට් එකේ ඉඳන් දිගට පත්තු වේගන යනවා. දැන් ඔයාලා පේනවා අපේ LED ලයිට් එක තව හයිට් වැඩ කරනවා. ඉතින් ඔයාලට මේකෙදි මට මේකේ මෙතන ඩිලේ වෙන ටයිම් එක අඩු කරගන්න ඕනේ. ඉතින් මේ ටයිම් එක අඩු කරගන්න ගියොත් අපිට මෙතන තියෙන මේ හැමතරම ටයිම් එක අඩු කරන්න වෙනවා. අපි ඒකට ලේසි ක්‍රමයක් භාවිත කරමු. අපි ඒකට භාවිත කරනවා variables. ඉතින් මේ variables හදන්නේ මෙහෙමයි. ඉතින් අපි variable එකට මොකක් හරි අගයක් තමයි දෙන්නේ.
ඉතින් මේ variable එකට අගයක් දෙද්දී ඒකට ඉස්සරහින් ඒ variable එකට භාවිත කරන data type එක දෙන්න ඕනේ. ඉතින් අපේ Arduino වලදී භාවිත කරන data types වර්ග තියෙනවා. ඉතින් අපිට මොකක් හරි පූර්ණ සංඛ්‍යාව මතක තියාගන්න ඕන නම් short int වගේ data type භාවිත කරන්න පුළුවන්. අපිට මොකක් හරි දශම සංඛ්‍යාව මතක තියාගන්න ඕන නම් මේකේ low කියන data type එක භාවිත කරන්න පුළුවන්. ඒ වගේම මොකක් හරි අකුරක් වචනයක් වගේ දේවල් මතක තියාගන්න ඕන මෙතන char කියන variable data type එක භාවිත කරන්න පුළුවන්. අපි දැන් මෙතන පූර්ණ සංඛ්‍යාවක් තියාගන්න හින්දා int කියලා data type එක මම මෙතන දෙනවා. int කියලා දීලා ඒ variable එකේ නම මෙතනින් දෙන්න පුළුවන්. මම මෙතන උදාහරණයකට x කියලා දෙනවා. ඊට පස්සේ මම සමාන ලකුණු දාලා ඒකට අගයක් ආදේශ කරනවා. මම මෙතන 1000යි කියලා දෙනවා. ඊට පස්සේ මම semicolon එක දානවා. අපි දැන් මෙතන ඊයේ තියෙන හැම තැනකටම x කියලා දෙමු. අපි දැන් මේ ප්‍රෝග්‍රෑම් එක අපේ Arduino board එකට අප්ලෝඩ් කරමු. දැන් ඔයාලට පේනවා අපේ කලින්ට වඩා මේක හිමීට තමයි මේ LED bulbs ටික පත් වෙගෙන යන්නේ. මට දැන් මෙතන delay එක වෙනස් කරන්න ඕන. මෙතන variable එකේ අගය විතරයි වෙනස් කරන්න ඕන. මම මෙතනද 50යි කියලා දෙනවා. අපි දැන් මේ ප්‍රෝග්‍රෑම් එක අප්ලෝඩ් කරලා බලමු. දැන් ඔයාලා වෙන මේක වේගෙන් ලයිට් එක පත්තු වේගට යනවා. අපි දැන් මේ ප්‍රෝග්‍රෑම් එක ලියුවේ මේ පැත්තට ලයිට් එක පත්තුලා යන්න විතරයි. මම දැන් මේ පැත්තට ලයිට් එක පත්තු වේගන ඇවිල්ලා ආයි මෙතන ඉඳන් මේ පැත්තට ලයිට් එක පත්තු වේගන යන්න ඕන. අපි දැන් බලමු මේ වැඩේ කරන්න කොහොමද කියලා. දැන් ඔයාලට අනිත් පැත්තට ලයිට් එක පත්තු වෙන්න ඕන නම් මේ විදිහටම අනිත් පැත්තට පත්තු වෙන්න මේ කෝඩ් එක ලියන්න පුළුවන්. දැන් ඔයාලට පේනවා මේ විදිහට ලියද්දි පොඩ්ඩක් කරදරයක් තියෙනවා. ඉතින් අපිට මේක ගොඩාක් දිගට ලියන්න වෙන හින්දා අපිට මේකෙදි for loops භාවිත කරන්න පුළුවන්. අපි දැන් බලමු අපේ මොකක් හරි වැඩකදී for loop එකක් භාවිත කරන්නේ කොහොමද කියලා. මම මෙතන කෝඩ් එක අයින් කරගන්නවා. මම ඊට පස්සේ මෙතන for loop එකක් හදා ගන්නවා. අපි ඒකට මුලින්ම for කියලා දාලා අපි මෙතනින් වරහණක් ඕපන් කරනවා. ඉතින් මේ for loop එක ඇතුලේ අපි දේවල් තුනක් දානවා. ඉතින් අපි පළවෙනියෙන්ම අපි මේකට variable එකක් හදා ගන්න ඕනේ. මම ඒකට data type එක විදිහට int කියලා දෙනවා. මම ඊට පස්සේ ඒ variable name එකට i කියලා දෙනවා. i සමානයි අපේ දැන් LED bulb connect කළේ දෙවෙනි pin එකේ ඉඳන්. අපිට දැන් දෙවෙනි pin එකේ ඉඳන් 11 වෙනි pin එකට තමයි light එක පත්තු කරන්න ඕනේ. මම දැන් මෙතන මුලින්ම i කියන එකේ අගය 1යි කියලා දෙනවා. ඊට පස්සේ අපි semicolon එක දානවා. දැන් අපි දැන් light connect කළේ දෙවෙනි pin එකේ ඉඳන් 11 වෙනි pin එකට. ඊට පස්සේ මම ඉතින් අපේ දැන් for loop එක ඉවර වෙන්න ඕනේ මෙතන 11 කියන සංඛ්‍යාවෙන්. ඒකට මම i කුඩාද කියලා බලනවා. අපි දැන් මෙතන 11 වෙනකන් යන්න ඕනේ. මම ඒ හින්දා මෙතන 12 කියලා දෙනවා. මම ඊට පස්සේ ආයෙ මෙතන semicolon එක දානවා. අපි දැන් මෙතන i මුලින්ම මෙතන 1 නෙමෙයි 2 එන්න ඕනේ. i මුලින්ම 2ට සමාන කළා. ඊට පස්සේ i 12ට වඩා කුඩාද කියලා බැලුවා. අපිට දැන් මේක එකින් එක වැඩි වෙන්න ඕනේ. i මුලින්ම 2 වෙනවා, 3 වෙනවා, 4 වෙනවා, 5 වෙනවා, එහෙම 11ට එනකම් එන්න ඕනේ. අපිට දැන් මේකට iට එකක් එකතු කරන්න පුළුවන්. එකට අපි දෙන්නේ i++ කියලා දෙන්නේ. ඉතින් මේ i++ කියලා දුන්නාම i කියන variable එකට එකක් එකතු වෙනවා. අපිට මේ variable එකකින්
එකක් අඩු කරන්න ඕන නම් මෙතන මයිනස් දෙන්න පුළුවන්. අපිට දැන් මෙතන එකක් වැඩි කරන්න ඕන හින්දා මෙතන ප්ලස් කියලා දෙනවා. ඊට පස්සේ මම මෙතන වරහන ක්ලෝස් කරනවා. සගල වරහනක් ඕපන් කරනවා. අපි දැන් මේ සගල වරහන ඇතුළේ තමයි අපිට වෙන්න ඕන දේ ටයිප් කරන්න ඕනේ. අපිට දැන් මුලින්ම අපේ පළවෙනි ලයිට් එක පත්තු කරන්න ඕනේ. මම එතන ඩිජිටල් රයිට් අපි දැන් මෙතන variable එකේ name එක i කියලා තමයි දෙන්නේ. i, hi. අපිට දැන් මේ අපේ පළවෙනි ලයිට් එක පත්තු වෙලා මම මෙතන ඊට පස්සේ මිලිසෙකන්ඩ් 100ක් ඉන්න කියනවා. අපි දැන් මෙතන පොඩි variable එකක් හදාගත්ත 50යි කියලා. මම ඒ හින්දා මෙතන ඒ variable එකේ delay එකට මම මෙතන මේ variable එකේ name එක දෙනවා. මම පස්සේ මේ කොලන්නේ දානවා. ඊට පස්සේ අපේ දැන් මේ පළවෙනි ලයිට් එක නිවෙන්න ඕනේ. ඊට පස්සේ i, low. අපි දැන් බලමු මේ for loop එක වැඩ කරන්නේ කොහොමද කියලා. මුලින්ම i කියන variable එකට සංඛ්‍යාවක් ආදේශ කරනවා. මුලින්ම අපි 2යි කියලා ආදේශ කළා. 2යි කියලා ආදේශ කරනවා. ඊට පස්සේ i 12ට වඩා කුඩාද කියලා බලනවා. 12ට වඩා කුඩාද කියලා බලනවා. ඊට පස්සේ මේ යට තියෙන ප්‍රෝග්‍රෑම් එක රන් වෙනවා. මුලින්ම i කියන variable එක තියෙන එක high කරනවා. ඊට පස්සේ අපි මෙතන මිලිසෙකන්ඩ් 50ක් ඉන්නවා. ඊට පස්සේ ඒ දෙවෙනි පින් එක low කරනවා. මෙතන i කියන්නේ දෙවෙනි පින් එක නිසා පළවෙනියම. ඊට පස්සේ මෙතනට i මේ for loop එකට ඇවිල්ලා i ට එකක් එකතු කරනවා. i ට එකක් එකතු කරනවා. දැන් මෙතන i ගේ 3යි. ඊට පස්සේ මෙතන දැන් i 12ට වඩා කුඩාද කියලා බලනවා. 12ට වඩා කුඩා නිසා මෙතන i මේ ක්‍රියාවලියම සිදු වෙනවා. එතකොට මෙතන i ගේ 3යි. එහෙම මේක 11ට යනකම් යනවා. ඊට පස්සේ මෙතන 11ට එකක් එකතු වෙනවා. එතකොට i ගේ 12යි වෙනවා. 12 වෙනවා. එතන i 12ට වඩා කුඩාද කියලා බලනවා. නෑ i 12ට වඩා කුඩා නැති හින්දා මේ ප්‍රෝග්‍රෑම් එක මෙතනින් ඉවර වෙනවා. අපි දැන් මේ ප්‍රෝග්‍රෑම් එක අපේ බෝඩ් එකට අප්ලෝඩ් කරලා බලමු. දැන් ඔයාලට පේනවා කලින් වගේම අපේ ප්‍රෝග්‍රෑම් එක හරියටම වැඩ. අපි දැන් මේ ප්‍රෝග්‍රෑම් එක ලේසි කරගන්න තමයි විදිහට මේ විදිහෙන් බැලුවේ. අපි දැන් මේ ලයිට් එක අනිත් පැත්තට පත් වෙන්න කියලා ලියමු. මම මේ for loop එක කොපි කරලා ගන්නවා. මම මෙතන i ගේ 11යි කියලා දෙනවා මුලින්ම. ඊට පස්සේ මම මෙතන i එකට වඩා විශාලද කියලා බලන්න කියනවා. ඒකට අපි මෙතන මේ ලකුණු දාලා 1යි කියලා දානවා. මොකද අපි දැන් මෙතන i වලින් එකක් අඩු කරන්න ඕන හින්දා මෙතන ප්ලස් නැතුව මයිනස් කියලා තමයි දෙන්නේ. අපි දැන් බලමු මෙතන යට තියෙන for loop එක ගන්න කොහොමද කියලා. මුලින්ම i ගේ 11යි. ඊට පස්සේ i එකට වඩා විශාලද කියලා බලනවා. දැන් i ගේ 11 නිසා 11 එකට වඩා විශාල නිසා මෙතන අපේ i කියන ආගේ 11 වෙනි ලයිට් එක high වෙනවා. ඊට පස්සේ මෙතන මිලිසෙකන්ඩ් 50ක් ඉන්නවා. ඊට පස්සේ
I කියන්නේ 11 සිල් පින් එක ලෝ කරනවා. ඊට පස්සේ ආයි මෙතනින් ඇවිල්ලා I ගෙන් එකක් අඩු කරනවා. ඊට පස්සේ මේ එක දිගටම රන් වෙනවා. ඊට පස්සේ I ගේ මෙතන 2 වුණාම මේක රන් වෙලා I ගෙන් එකක් අඩු වෙනවා. එතකොට දැන් මෙතන I ගේ 1යි. ඊට පස්සේ මෙතන I එකට වඩා විශාලද කියලා බලනවා. I එකට වඩා විශාල නැති ඉන්න දැන් මෙතන I ගේ 1 නිසා මේ ප්‍රෝග්‍රෑම් එක මෙතනින් නතර වෙනවා. ඊට පස්සේ I මේ උඩ තියෙන for loop එකට යනවා. අපි දැන් මේ ප්‍රෝග්‍රෑම් එක රන් කරලා බලමු. දැන් ඔයාලට පේනවා අපේ LED බල්බ් ටික මේ පැත්තෙන් පස් වෙලා ගිහිල්ලා ආයෙ මේ පැත්තට පත්තු වෙගෙන එනවා. නමුත් මේ ප්‍රෝග්‍රෑම් එකේ තව එක දුර්වලතාවයක් තියෙනවා. මේ අන්තිම ලයිට් එකයි පළවෙනි ලයිට් එකයි පත් වෙලා තියෙන වෙලාව වැඩි. ඔයාලට ඒක හරියට පේන්නේ නැතුව ඇති. මම මෙතන ඩිලේ ටයිම් එක වැඩි කරලා පෙන්නන්න. මම මෙතන ඩිලේ ටයිම් එක මිලිසෙකන්ඩ් 700ට දාගන්න. දැන් මම මේ කෝඩ් එක අප්ලෝඩ් කරනවා. දැන් ඔයාලට පේන අනිත් ලයිට් වලට වඩා මේ අන්තිම ලයිට් එක පත් වෙලා තිබිච්ච වෙලාව වැඩි. මේ පළවෙනි ලයිට් එකත් අනිත් ලයිට් වලට වඩා පත් වෙලා තිබිච්ච වෙලාව වැඩි. අපි දැන් බලමු මොකද්ද මේකද අවුල කියලා. ඉතින් මේ අපි මෙතන මුලින්ම මේ I ගේ අගේ 2යි. ඊට පස්සේ I 12ට වඩා කුඩාද කියලා බලනවා. ඊට පස්සේ මේ යට තියෙන ප්‍රෝග්‍රෑම් එක රන් වෙනවා. එහෙම ඊට පස්සේ I ගේ 11 වෙනවා. ඊට පස්සේ 12ට වඩා කුඩාද කියලා බලනවා. 12ට වඩා කුඩා නිසා මේක ආයෙ රන් වෙනවා. ආයෙත් එකක් එකතු වෙනවා. ඊට පස්සේ 12යි. I 12ට වඩා කුඩා නැති නිසා මේ for loop එක මෙතන ඉවරලා මේ යට for loop එකට යනවා. එතකොට දැන් මේ 11 වෙනි ලයිට් එක දැන් මිලිසෙකන්ඩ් 700ක් පත් වෙලා තියෙන්නේ. දැන් ඊට පස්සේ I ගේ 11යි. I ගේ 11යි I එකට වඩා විශාලද කියලා බලනවා. I එකට වඩා විශාල නිසා මේ යට තියෙන ප්‍රෝග්‍රෑම් එක රන් වෙනවා. එතකොටත් I ගේ 11යි. එතකොට මෙතන මිලිසෙකන්ඩ් 700ක් ඒ ලයිට් එක පත් වෙලා තිබිලා ආයි මෙතනදිත් ඒ ලයිට් එක මිලිසෙකන්ඩ් 700ක් පත් වෙලා තියෙනවා. ඒ නිසා මේ පළවෙනි ලයිට් එකයි අන්තිම ලයිට් එකයි පත් වෙලා තියෙන වෙලාව වැඩි වෙන්නේ. අපි මෙතන ඒ හින්දා මෙතන මුලින්ම දෙවෙනි for loop එකේදී I ගේ මුලින්ම 10යි කියලා දෙනවා. මොකද අන්තිමට මෙතනින් I ගේ 11 වෙද්දී අපි 11 වෙනි ලයිට් එක අපි 11 වෙනි පින් එකට කනෙක්ට් කරපු ලයිට් එක පත් වෙලා තියෙන්නේ. එතකොට දැන් අපි 10 වෙනි පින් එකට කනෙක්ට් කරපු ලයිට් එක තමයි මෙතනදී පත් වෙන්න ඕනේ. ඒ හින්දා අපි I ගේ මුලින්ම 10 කියලා දෙනවා. ඒ වගේම මෙතනදී අපේ 2 වෙනවා. 2 එකට වඩා විශාලද කියලා බලනවා. එකට වඩා විශාල නිසා දෙවෙනි පින් එකට කනෙක්ට් කරපු ලයිට් එකත් පත් වෙනවා. ඊට පස්සේ මිලිසෙකන්ඩ් 700ක් තියෙනවා. ඊට පස්සේ මේ for loop එකට එනවා. මේ for loop එකට එද්දී I ගේ මුලින්ම 2යි. ඊට පස්සේ 12 12ට වඩා විශාලද කියලා බලනවා. I ගේ 2 නිසා. ඊට පස්සේ මේ ප්‍රෝග්‍රෑම් එක රන් වෙනවා. එතකොට ආයි දෙවෙනි පින් එකගේ මෙතන මිලිසෙකන්ඩ් 700ක් පත් වෙලා තියෙනවා. එතකොට මේ වගේ දෙගුණයක වෙලාවක් පත් වෙලා තියෙනවා. ඒ හින්දා මෙතනදී අපි මුලින්ම I විශාලද කියලා බලනවා 2කට වඩා. එතකොට තුන්වෙනි පින් එක කනෙක්ට් කරපු ලයිට් එක තමයි මුලින්ම පත් වෙන්නේ. අපි දැන් මේ ප්‍රෝග්‍රෑම් එක අපේ බෝඩ් එකට අප්ලෝඩ් කරලා බලමු. දැන් ඔයාලට පේනවා අන්තිම ලයිට් එකත් අනිත් ලයිට් පත් වෙලා තියෙන කාලෙම පත් වෙන්නේ. මේ ලයිට් එක දැන් කලින් වගේ මේ ලයිට් පත් වෙලා තියෙන වෙලාව වගේ දෙගුණයක් පත් වෙලා තියෙන්නේ නැහැ. දැන් අපේ මේ LED ලයිට් රටාව හරියට වැඩ කරනවා. ඉතින් ඔයාලා මේ ප්‍රොජෙක්ට් එක අපිත් එක්කම කළා නම් මේ ප්‍රොජෙක්ට් එක සාර්ථක වෙන්නේ නැති කියලා අපි හිතනවා. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකේ හම්බෙමු.
ඔයාලා තියලා තාම subscribe කරලා නැත්නම් දැන් subscribe කරන්න. ඊට අපැත්තේ තියෙන bell icon එක ඕල් දාලා තියාගන්න. එතකොට මම දාන වීඩියෝස් ඔයාලා ළඟටම ගෙන්න ගන්න පුළුවන්. අපි එන ඊළඟ වීඩියෝ එකේ හම්බෙමු.